දැන් ආලෝකය අපි කතා කරන්නේ මේ ආත්මය කියන්නේ කරන්ට් එක හැදෙන හැටි කතා කරනකොට අපිට දැනෙන්න ඕනේ. එහෙනම් අපිට මේ විවිධාකාර විදිහේ සත්තුන් කියලා කතා කරන්නේ පිස්සුවක් ඇදලා නෙමෙයි. පිස්සුවකට නෙමෙයි. ඒතකොට මේ ඇත්ත ලෝකේ මොකද්ද කියන එක හොයන්න ඕනේ. එතකොට ඒ අපේ මේ ඇසේ ස්වභාවය ඇස කියන චක්කායතනේ ඇත්තම ක්‍රියාකාරීත්වය බලනකොට අනිත් සත්තුන්ගේ ඇස කියන චක්කායතන ක්‍රියාකාරීත්වය බලනකොට මේ ඇස කියන ආයතන එක එක සත්තුන්ට එක එක විදිහටයි තියෙන්නේ. ඒතර ඒ සත්තුන්ට මැවෙන වෙන වෙන ලෝක. එතකොට ඒගොල්ලන්ට දැනෙනවා තියෙනවා. ඒ ලෝකේ තියෙනවා වගේ දැනෙනවා. මෙතන දැනෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මෙතනදී මේ අපිට දැන් මේ පේන ඇහෙන මේ ඒව තියෙනවා වගේ දැනෙනවා. ඒ දැනෙන එක එන හැටි තමයි අර පෙන්වන්නේ. කම්පණයට මධ්‍යස්ථට පෙන්වන එක කම්පණයට බලය කියලා. එතකොට ඒ කම්පණේ කොහෙවත් තිබුණ එකක් නෙමෙයි. ඒ කම්පණේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. දැන් මෙතන මේ සකස් වෙන ධර්මතාවයක් කියනකොට එතකොට මේ ඇස කියන්නේ ආලෝකය කියන්නේ මේ ඇස කියන්නේ අපිට මේ පේන එක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. එතනම සකස් වෙන කම්පනයක්. නමුත් ඒ දැන් බැලුවාම පුංචි කාලේට ගියාම තොටිලෙන් දරුවටත් පේනවා. හැබැයි තොටිලේ ඉන්න දරුවටත් දැන් මේ ඒක කම්පන වේගෙට ඒක තියෙනා වගේ දැනෙන එකක් එන නිසා තමයි තොටිලේ ඉන්න දරුවත් hina වෙන්නේ. රන්ටි ක්‍රිස්නාපාන. හැබැයි සිතුවිලි පහල වෙලා නැහැ. හැබැයි ඒ දරුවටත් ඒක දැනෙනකොට ඒක අපහසු වෙනකොට hina වෙනවා. පහසු වෙනකොට hina යනවා. ওই විදිහට ආයතන පහම වැඩ කරනවා. එතකොට ඒක දැනෙනවා. එතකොට මේ විඥානය කියලා කතා කරන්නේ හැමතිස්සෙම තියෙනා වගේ දැනෙන. එහෙම නැත්නම් ඒක සංඥා විඥානය කියන්නේ නැහැ. එතකොට දැනෙන එක එන්නේ කම්පන වේගයට. හැබැයි මෙතන දැන් අපිට බැලුවාම මේක ඇත්ත හොයනකොට තේරෙනවා අපි ඇස් නැතුව හිටියනම් ඒක නැහැ. හැබැයි ඒක එහෙම තිබුණ නැත්නම් අර පව එක හැදෙන්නේ නැහැ. එහෙනම් මේ දැනෙන එක තියෙන එතන. ආත්මේ තියෙන එතන. එහෙනම් පව එකේ තියෙන ආත්මේ. එහෙනම් කම්පනේ. ඒතර ආත්මය කියලා එකක් නැහැ. ආලෝකෙමයි. එතකොට මේකේ මූලයට ගියාම හේතු වෙන්නේ. කම්පනේ. ආත්මය කියන එකක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. මේ පව එක හැදෙන හැටි දකින්න. ඒතර පව එක තමයි ආත්මය කියන්නේ. මේකත් දැනුමක් නෙමෙයි. මේක දැනෙන්න ඕනේ. මේක දැනෙන්න ඕනේ. මේ දැනෙන පැත්ත ගොඩක් වැදගත්. මේක දැනෙන්නේ නැති කෙනෙකුට මේක නිකන් ඔය මතක තියාගෙන යන්නේ නිකන් කටපාඩම් කරන විදිහට කියන්නේ. ඒකට දැනෙන්නේ නැහැ. නමුත් එයා දන්නවා. ඒක තමයි කටපාඩම් කරන සිස්ටම් එක කියන්නේ. දැනෙන කෙනා අර විදවන කෙනෙක් නේ. මම විදවන්නේ නැතුව විභාගෙට උත්තර ලියලා ඔහේ ඕන එකක් කියලා අර එහෙම යන්නේ කෙනෙක්. එයාට මිනිස්සු දුක් විඳත් එකයි නැතත් එකයි එයාට ඒවා දැනෙන්නේ. ඒ තමයි අන්තිමට විභාග පාස් කරලා මිසයිල් උනත් හදලා මිනිස්සුන්ට මරලා දාන්න පුළුවන් කියන තැනට එන්නේ. මොකද දැනෙන්නේ නැහැ. ඒ තමයි ඔය යුද්ධ කරන්නේ. දැනෙන්නේ නැහැ. ඒ තමයි මේ මානවකයාගේ පරිහානිය. විනාශය. දැනෙන්නේ නැති මිනිස්සු බිහි වෙනවා. දැනෙන්නේ නැති මිනිස්සු බිහි වෙන යුගයක් බිහි වුණොත් මුළු සංහාරයක් වෙලාම නවතිනවා. මොකද උන්ට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති අය වැඩක් නැහැ. ඒ නිකන් රොඩු පරණැල් වගේ. ජීවයක් තියෙනවා නම් දැනෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි එහෙම නැත්නම් පරණැල් කියලා අපි කියන්නේ. දැන් විභාග කරන සිස්ටම් එකේ අපේ අධ්‍යාපන රටාව යන්නේ පරණැල් නිර්මාණය කරන එක. උන්ට දැනෙන්නේ නැහැ. උන්ටන් ඉන්නේ හරි දිනුනුයි කියලා බැලුවාම ඇත්තම කිව්වොත් අර දැනෙන එකෙක් හිටියොත් ලොකු පරිවර්තනයක් කරනවා. ඌට හැම එකම වෙනද විදිහට අර ගතානුගතික විදිහට ඔක්කොම කරන විදිහට වෙන්න ඕන එකක් නැහැ.
අර අනිත් එක පුටුව කිව්වම මෙයාත් පුටුව කියන පුටුවනේ කියලා යන બ્લોක් එකක් නැහැ. මොකක්ද යකෝ පුටුව කියන්නේ කියලා අන්න ඒකට ඒක එන්නේ නැහැ ගැම්ම. කෙහෙල් මලක්ද මේ කියලා. එතකොට ඒකට දැනෙන එක. ඒක අනිත් ඒවා වගේ නෙමෙයි. එක පුන් සඳින් දුරු වේ ලෝක ගණන්. ඒ නෙකතරු රැසින් ලෙසට නොම වේ යතු. අර දැනෙන්නේ නැති වුන් 10 ගණන් හිටියත් වැඩක් නැහැ. උන්නිකම් ෆොටෝකොපි මැෂින් එකයි. ෆොටෝකොපි 1000ක් ගැහුවත් වැඩක් නැහැ. ඒක ඔරිජිනල් නෙමෙයි. දැනෙන එක ආයෙම නැහැ. ලෝකේ යන්නේන ගමනේ යද්දෙන් කියලා අර කියනවා වගේ නෙමෙයි දැනෙන එක. එයාගේ ඒ දියට වැටුණු දණ්ඩක් වගේ ගහගෙන යන්නේ දැනෙන්නේ නැති එක. දැනෙන එක තමයි ගොඩට පීනන්න දඟලන්නේ. ඒකට තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒකට දැනෙනවා. මේ ලෝකයේ ඇත්තක් නෙමෙයි. ඒකට දැනෙනවා මෙතන මෙහෙම කෙනෙක් නැති බව. ඒක ඒතකොට පරිවර්තනය වෙනවා ලෝකේ බවට. ඒකට අහිමි වෙනවා. එතකොට ඒකට දැනෙනවා මේ කතාව. සියල්ලම එකම බව. ඒක අංශුවක් බවට පත් වෙනවා, ධාතු බවට පත් වෙනවා. ඒකට කියනවා මහා ධාතු කියලා. එතකොට එයා මහා ධාතු බවට පත් වෙනවා. ඒ කියන්නේ අත්තම කියන්නේ එතන කෙනෙක්. ඒ අත්දැකීම ලබන්න පුළුවන් අර දැනෙන පාත් එක ඔස්සේ ඥානෙ වැඩිවොත් විතරයි. ඥානෙ වැඩෙන්නේ නැත්නම් එයා පදපරමයි. දැනුම කොච්චර තිබ්බත් පදපරමයි. තුච්ච පොටිකාරයි. දැනෙන්නේ නැති එකගෙන් පළක් නැහැ. ඒ දැනෙන එකට අනිත්‍ය වුණොත් හොඳට දැනෙනවා. ඒකට වරදින්නේ නැහැ. ඒක මොන වැඩේ කරන්න ගියත් ගොඩක් වෙලාවට කරන හැම වැඩේම හරියනවා. මොකද ඒකට වරදින්නේ මේවයි කියලා අනිත් ඒවා හොඳට දැනෙනවා. මේකගේ හැර ඉස්සරහා මොකಾದ ඉන්නේ ඒකට මොකක් හරි කියනකොට මූට කියන සුසු නෑ කියලා දන්නවා. ඒ මොකද අනිත් කෙනාව හොඳට දැනෙන්නේ Taman නැති නිසා. නැත්තම් Taman රැවටෙනවා යන්නේ නැතර. අශෝකගේ ජීවිතේ තනි කර අශෝක රැවටෙන්නේ නැහැ. ඒකට හේතුව දැනෙන්නේ නැති නිසා. ඒකෙන් දුක් වෙනවා. අන්තිමට නිකන් අර තොරේ ලයිට් දාලා වගේ කියවුවට වැඩක් නැහැ. ඇත්තටම කිව්වොත් කරන්ට් එක ගිය දවසට තොරණ ඉවරයි. තොරේ ලයිට් දාලා වගේ කියවුවට වැඩක් නැහැ. කරන්ට් එක තියනවද නැද්ද කියලා දැනෙන්නේ නැත්නම් තොරණක නේද? තොරණක් නැහැ. දැනෙන පැත්තට හැරෙන්නවත් ඕන කමක් නැහැ. ඔය ඔතන ඇති ඔය කියවන එක කෙහෙල් මලක්වත් වැඩක් නැහැ. තමන් අවධානය යොමු කරන්න ඕනි. තමන්ට මෙතන මේ දැනෙන පැත්ත එකේ කොයිතරම් දුරට මේක දැනෙනවද කියන එක. තමන්ට දැන් අශෝක අපිත් එක්ක අපි මොන හරි දෙයක් කරන්න කියනවා අශෝකගේ පරිස්සම් වෙන. එහෙම නැත්නම් කියනවා අශෝක පරිස්සම් වෙන. ඇයි? අශෝක අනිත් ඒවා දැනෙන්නේ නැහැ. මේක සුදුසුද මේක මෙහෙම කරොත් මොකද වෙන්නේ මම මෙහෙම දැගලුවොත් මොකද වෙන්නේ මේ අනිත් ඔක්කොම අශෝක කලබලේ නිසා දැනෙන්නේ නැති එකක් වෙනවා ඔක්කොම අවුල් කරගෙන තමයි නවත්තන්නේ එහෙම අති භයානකයි පරිස්සම් වෙන්න දැනෙන එක අන්න එකක් දෙත්වාරක් නෙමෙයි 10 පාරක් වත් ඒක වෙන්නේ වෙනවා මොකද දන්න මේක වරදින්න ඉඩ තියෙනවා මෙයා මේ වගේ අර මේ වගේ. එයාට දැනෙනවා ඔක්කොම හොඳට. එයාට දැනෙනවා මේ ධර්මද හැම එකම වගේ මිනිස්සුන්වත් සත්තුන්වත් ඕන එකක් හොඳට දැනෙනවා. එයාට යාවත් දැනෙනවා. එයාගේ ස්වභාවය එයාට දිවෙනකොට ඒකත් දැනෙනවා. අසක්ෂයානේ. දන්නවා එයා නැති වෙගෙන යනවා කියන්නේ. එයා දන්නවා එයාට නැති වෙගෙන යන ස්වභාවය සුඛ ස්වභාවය දැනෙන හැටි මේ එතන හැමතැනම එන්නේ මොකද්ද උද්දීපන නෙමෙයි. උද්දීපනය වැඩි වෙනකොට එයා දන්නවා මේ මම බලවත් කරනවා.
උද්දීපනයට අර ටික අඩු වී යනකොට යට දැනෙනවා. මේ උද්දීපනය කියන එක ඇවිල්ලා මේ සිතුවිලි වලින් ගන්න එකක් නෙමෙයි. දැනෙන එක. විතරයි පාත් එක තියෙන්නේ. ගොඩක් වෙලාවට පොඩි කාලේ ඉඳලා අපිට අபிසංකරණයෙන් ආවේ උද්දීපනය. අපිට තියෙන අර අහංකාරකම මාන්නකම ලොකු මමෙක්. ඒක බලවත් උනේ අර කම්පනයකට එකතු වෙලා ආපු ආලෝකයේ ශබ්දයේ ඒ සිතුවිලි ඔස්සේ ඇවිල්ලා බලවත් වුණා. ඒ කරන්ට් එක දැන් දුවනවා. බැලුවත් ස්පාර්ක් එන්නේ අර හයි වෝල්ට් එකක් වගේ. මමෙක්. ඕන දෙයක් හිතන්නෙත් මමෙක්. කියන්නෙත් මමෙක්. දැන් මේ මමයාගේ තියෙන පවර් එක කරන්ට් එක Tamanටම දැනෙන්නේ නැහැ. වතුරේ ඉන්න මාළුවට වතුර ගැන දැනෙන්නේ නැහැ. ආත්මීයම ඉඳපු අයට ආත්මය තුළම හිර වෙලා ඉන්න ඒකේ ඇතුළේම ගිමිදිලා ඉන්න අයට ආත්මය දැනෙන්නේ නැහැ. ආත්මීය ආරෝපණේ බලය වැඩි නිසා අසු වෙන්නේ නැහැ. මේක උග්ගට දන්නයි කියලා කියන්නේ මෙන්න මේ දැනෙන කෙනා.